ගිහන් ගෙදරෙනකොට නංගි ජීවිතේ අතෑරලා. මේ දවස්වල කෙනෙකුගේ අසභ්‍ය වීඩියෝ එකක් පලවුණහම ගොඩක් අය කරන දෙයක් තමයි ඒ ලින්ක් එක හොයන්ක. ගිහන් කියන පිරිමිළමයත් එහෙම කෙනෙක්. මචං සුප්පිරි නේද? මටත් ලිංක එක දීපංකු. ගිහන් හමුවෙන හැම කෙනාගෙන්ම ආපු එකම් ප්‍රශ්නය තමයි මටත් ලිංක එක එවපං. උඹලා විතරක් බලන්න එපා. දවසක් හොඳ යාළුවෙක් හම්බ වුණා. මචං ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක බලන්න එපා. ඒ ගිහන් එක ඇහැව්වේ නැහැ. එක මොහොතකින් හැමදේම වෙනස් වුණා. ඒ වීඩියෝ එකේ හිටියේ එයාගෙම නංගි. ගිහන්ට හිතුනේ එකම දෙයයි. මම නංගිගේ ළඟින් ඉන්න ඕනේ. ගිහන් ගෙදරෙනකොට නංගි ජීවිතේ අතෑරලා. ගිහන් තේරුම් ගත්තා. එයා හොයපු ලින්ක් එක කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරනවා නේද කියලා. අයියේ ඔයත් ලින්ක් එකක් ෂෙයා කරන කලින් දෙපාරක් හිතන්න. ඒක තව කෙනෙකුගේ ජීවිතයම වෙන්න පුළුවන්.